ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි ඇවිල්ලා ටිකක් වෙලා රිලැක්ස් එකේ ඉඳලා බබාලට ෆීඩ් උත් කරලා ඊට පස්සේ අපි ආවා පූල් එකේ නාන්න. හරිම සුන්දරයි. කියන්න වචන නැහැ. මේ ලංකාවද කියලා කියන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ පාරක් දැන් මේ වගේ අඩි පාරක් තියෙන්නේ. අපි නාලා ආවේ පල්ලෙහා ඉඳලා එකපාරට වැස්සක් ආවට අක් ගාලා උඩට ආවා. වෙනවනේ ෆ්‍රෙන්ඩ්ස් වැස්සේ තරම. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි ඇවිල්ලා ටිකක් වෙලා රිලැක්ස් එකේ ඉඳලා බබාලට ෆීඩ් උත් කරලා ඊපස්සේ අපි ආවා මේ ප්ලේස් එකේ තියෙන ලස්සන වීව් එකක් එක්ක පූල් එකේ නාන්න. මෙතෙන්ට ආවහම මේ වගේ තැනකට ඇවිල්ලා නාන්න නැතුව ගියොත් වැඩක් නැහැනේ ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට මට කියන්න බැරි වුණානේ මං ඉන්නේ කොහෙද කියලා. අපි මේ ඉන්නේ නෝටන් ග්‍රේන්ජ් බංගලෝ. ෆ්‍රෙන්ඩ්ස් පූල් එකට ආවහම මාරම වීව් එකක් තියෙන්නේ. මාරම ලස්සනට දියැල පේනවා. ඒ වගේම ඉන්ෆිනිටි වීව් එකක් පේනවා. දැන් අසුනුත් එනවා. බබාල දෙන නිදි අතරේ අපි දෙන්න ආව නා ගන්න. යන්න හිතෙන්නෙත් නෑ. ඒ තරම් හරිම ලස්සනයි. අපි අපේ හේලිට බෙහෙත් පොවන්න හදන්නේ. මෙයා මේ හරිම කම්මැලි බෙහෙත් බොනවා. මයියා නම් එහෙම නැහැ නේ. මයියා නම් මොනවා. මෙයා නම් හරිම කම්මැලි. හරිම මාරුයි බෙහෙත් පොවන්න. ඔන්න බලන්න. එහෙම නෙමෙයි කොහොමද කවන්නත් තමයි. ඔන්න බලන්න කොච්චර අකමැතිද කියලා. තුලටම දා. ඔන්න මයියා නැගිටලා අඬනවා. එයාගේ ඩිනර් එක මම දෙන්න යන්නේ දැන්. මෑෂ් පොටැටෝ. මයියා. මයියන් නම් කටක් කාපු ගමන් ඇදිල්ල නවතිනවා. අක්ක වගේ නෙමෙයි මයියා හරිම හොඳයි. අක්කට තමයි කවන්නයි බෙහෙත් පොවන්නයි හරිම අමාරු. ඕන තිත්ත බෙහෙතක් මයියා බොනවා. හරිම බඩගිනි කාර්යයක් තමයි. වෙන්දට කවන්න කලින් මම පොඩ්ඩක් රස බලනවා. අද කරන්න බැරුණා දැන් කළා බලන්න ඕනේ. මේ කෑම වලට අපි වැඩි ලුණු දාන්නේ නැහැ. ලුණු චූට්ටක් තමයි දාන්නේ. මයියාගේ ඇදිල්ලට විසඳුම තමයි කෑම දෙන එක. අපේ ඩිනර් එක රෙඩි කියලා මැසේජ් එකකින් ආවා. ඒ නිසා දැන් අපි යනවා ඩිනර් එක ගන්න. අපි හොඳට බඩගිනි හිටියේ නේද? ඔව් මේ විලාගේ පොඩි වෙනසක් තියෙනවා වෙන විලා වලට වඩා. මේකේ දැන් රූම්ස් 4ක් තියෙනවානේ. ඒ 4ෙම අයට එකට තමයි කෑම ලෑස්ති කරන්නේ. මේ රික්වෙස්ට් එකක් කරා බ්‍රෙක්ෆාස්ට් එක වෙනම දෙන්න කියලා මේ view එකත් එක්ක. කොහොම කරයිද දන්නේ නැහැ. දැන් ඩිනර් එක නම් එකට තියෙනවා කොහේනේ. ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. අපි එහෙනම් යා. මෙතන තමයි මෙයාලගේ ඩයිනින් රූම් එක.
good morning friends. අපි ඇහැරිලා දැන් ටිකක් වෙලා ඇහැරිච්ච ගම අපි ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගත්ත ලස්සනනේ. ඔව් ලස්සන වීඩියෝස් ටිකකුත් ගත්තා. අද නම් උදේ ඉඳන් වහිනවා සන්රයිස් එකකුත් නැහැ කැප්චර් කරන්න. මේ මීදුමත් එක්ක මං හිතන්නේ දැන් වැස්ස කාලේ පටන් ගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් දකින්නේ කාඩ්මෝර් ව්ලොග් එකේදී මවුස්සා කැලේ ජලාශයෙම හිඳිලන් තිබ්බේ. හිඳිලා කියන අඩු වෙලා වතුර. ඒ කියන්නේ ජල විදුලිය හදන්න පාවිච්චි කරා. ආයපු කාලේ ඉවරයි. දැන් හිතන්නේ වැස්ස කාලේ පටන් ගත්තා. වෙසකුත් තිබ්බනේ. ඔව්. එතකොට දැන් මේ මාසේ වැහැලා දැන් ඒ ජලාශ පිරෙන්න ගන්නවා. පොඩ්ඩක් වැස්ස වැඩි. ඉතින් වහිනවා නම් ඇත්තටම හොඳයි. ජල විදුලියෙන් විදුලි බලය නිෂ්පාදනය කරන එක ඇත්තටම ලාභයි. සාමාන්‍යයෙන් මට මතක විදියට රුපියල් 10ක් 15ක් වගේ යන්නේ. නැත්නම් අපිට ඉන්ධන වලින් එහෙම නැත්නම් ගල් අඟුරු වලින් මේව කරන්න ගියොත් ඊට වඩා වැඩි පිරිවැයක් යනවා. ගල් අඟුරු වලින් ලොකු පිරිවැයක් නැහැ. හැබැයි අපි ඉන්ධන වලින් කරන්න ගියොත් ගොඩාක් ලොකු පිරිවැයක් යනවා. ඒ නිසා වැහැලා ජලාශ පිරලා තියෙනවා කියන්නේ රටට සම්පතක්. රටේ සල්ලි ඉතිරි වෙනවා. බලන්න ෆ්‍රෙන්ඩ්ස් මීදුමත් එක්ක මීදුම ගලාගෙන යනවා කඳු අතරින්. ඔන්න දිගනවා ලක්ෂපාන දියැල්ල. හරිම සුන්දරයි. කියන්න වචන නැහැ. මේ ලංකාවද කියලා හිතෙනවා. මන් ටී එකක් බොන්න උඩට ආවා. හැබැයි අපේ රූම්ස් තිබුණ නම් ෆ්‍රෙන්ඩ්ස් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. මේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන ගාඩන් එක මෙතෙන්ට හරිම ලස්සනට දියැලයි සත්‍යකන්‍යා කඳුවැටේ දෙකම පේනවා. මේ සත්‍යකන්‍යා කඳුවැටිය ගැන කියනවා නම් ෆ්‍රෙන්ඩ් මේක අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට. මේක උස මීටර් 1569ක් විතර වෙනවා. මේ සත්‍යකන්‍යා කඳුවැටිය වර්ල්ඩ් ෆේමස් කඳුවැටියක් බවට පත් වෙන්නේ 1974 ද මාටිනා එයා ෆ්ලයිට් එක ක්‍රෑෂ් වුණාට පස්සේ ඒ ගුවන් අනතුරෙන් ජීවිත හානි 191ක් පමණ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේක ලංකාවේ ෆ්ලයිට් එකක් නන් නෙවෙයි. ඉන්දුනීසියාවේ ඉඳලා මැකාවෝ දක්වා ගමන් කරපු ගුවන් යානයක් මේක. අපි කතා කරන මස්කෙලිය ඔයත් පෝෂණය කරන්න දායක වෙනවා මේ සත්‍යකන්‍යා කඳුවැටිය. ඒ වගේම මෙහා පැත්තෙන් සීතාවක ගඟ පෝෂණය කරන්නත් දායක වෙනවා මේ කඳුවැටිය. ඉතින් අවසානයේදී මස්කෙලිය වගේම සීතාවක ගඟත් අවිස්සාවේල්ලේදී කැලණි ගඟට එකතු වෙනවා. ෆ්‍රෙන්ඩ්ස් සිරිපාදේ වන්දනා කරන්න තියෙන පාරවල් වලින් රජමාවත කියලා දැන් කියන්නේ ওই රත්නපුරා පාරටනේ. හැබැයි ජනවහරේ අතීතයේ තියෙනවා මේ සත්‍යකන්‍යා කඳුවැටිය හරහා තමයි නියම රජමාවත වැටිලා තිබුණේ කියලා අපි දන්නේ නැහැ. ඇත්ත නැත්ත ඒක ජනවහර. කොහොම වුණත් සාක්ෂි එහෙමත් තියෙනවා. සිරිපාදේ වන්දනා කරද්දී ඔයගොල්ලෝ දැකලා ඇති දන්වැල් එහෙම අපිට දකින්න ලැබෙනවා තැනින් තැන. ඒ කියන්නේ අතීතයේදී බොහෝම දුෂ්කර මාර්ගය තරණය කළා තමයි සිරිපාදේ වන්දනා කරලා තියෙන්නේ අපේ පැරණි මුතුන් මිත්තෝ. අපි අහලා තියෙනවා ඒ කාලේ සිරිපාදේ වන්දනා කරද්දී ඒගොල්ලෝ දීපල තමන්ගේ දුව දරුවන්ට ලියලා දීලා සමහරු ගස් කරලා ඒ විදිහට තමයිලු සිරිපාදේ වන්දනා කරලා තියෙන්නේ. ඉතින් මේ තරම් දුෂ්කර මාර්ගයක් තරණය කළා සිරිපාදේ වන්දනා කරද්දී ජීවිතය ගැන තියෙන අවිනිශ්චිතතාවය නිසා වෙන්න ඇති නේද මේ විදිහට කරන්න ඇත්තේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපේ බ්‍රෙක්ෆාස්ට් එකක් දැන් රෙඩි වෙන ගමන් තියෙන්නේ. අපි ඒගොල්ලන්ට රික්වෙස්ට් කරා මේ අපිට මේ ගාඩන් එකේ ඉඳලා බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරන්න කියලා. මොකද මෙතන අපි කිව්වත් වගේ හරිම ලස්සනට දියැලයි සත්‍යකන්‍යා කඳුවැටියයි පේනවා. ඉතින් අපි හිතුවා මේ ලස්සන දර්ශනය දිහා බලාගෙන අපිට අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕනේ කියලා. ඉතින් දැන් මම පල්ලෙහාට ගිහිල්ලා බබාලා දෙන්නට ෆීඩ් කරලා ඊට පස්සේ යනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ෆ්‍රෙන්ඩ්ස් බලන්නකො හොඳටම වහිනවා. අපි අවුට්ඩෝර් බ්‍රෙක්ෆාස්ට් එකක් නේ අරේන්ජ් කරන්න කිව්වේ. දැන් ගන්න වෙයිද දන්නේ නැහැ අවුට්ඩෝර්. මොකද හොඳටම වහිනවා. මේ අපේ චූටි මගේ පෙටියත් අහවිලා. හායි. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් වගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් ඉන්නේ. එනනේ ලස්සන view එක ඉස්සරහා. අපි හිතන් හිටියේ උඩ ගාඩන් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. හැබැයි මේ පස්සේ අවුව එන්න ගත්ත හින්දා අපි ආවා පල්ලෙහා අපි ඉඳපු ෆ්ලෝර් එකේ ඉස්සරහා තියෙන ගාඩන් එකේ ඉඳන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙතෙන්ට පේන view එක ලස්සනයි. ඒ වගේ තැනක ඉඳලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හම්බුන එක ගැන ගොඩක් සතුටුයි. බ්‍රෙක්ෆාස්ට් එකට අද අපිට තියෙනවා තෝසේ කිරිබත්, තෝසෙකට එන කරීස් තියෙනවා, අල මසාල එකක් තියෙනවා, ඊට පස්සේ කොච්චි සම්බෝලයක් තියෙනවා. හරිම රහයි කෑම කාලා බැලුවා.
ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ බඩු ටික පැක් කරගෙන දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. මොකද ටයිම් එක හොඳටම ලේට් නේද? අපි වැඩියනුත් හිටියා. ලේට් වෙන වෙලාවේ දෙයක් කියන්න ඕනේ හොටෙල් එක ගැන. ඉතින් අපි ගොඩම රිවිව් එක ගන්න මේ ගේන්නේ. එතකොට මේ හොඳ නරක දෙකම කියන්න ඕනේ. අපි ඒකත් කියන්නම්. හොටෙල් එකේ view එක ගත්තාම සුපර්බ් නේ. view එක සුපර්බ්. මෝර්නින් අපි නැගිට ගමන් ආවෙත් මෙතනට හරිම ලස්සන view එකක් තියෙනවා. මීදුමත් එක්ක ලක්ෂපාන දියැලයි සප්තකන්‍යා කඳු වැටියයි. ඔතන. ඒ වගේම කෑම ගන්න කියනවා නම් කෑම වලත් හොඳ දෙයක් දැක්ක ඒගොල්ලෝ බුෆේ එක දෙන්නේ. එතකොට අපිට මේ ඇති වෙන්න කන්න පුළුවන්. බබාලටත් හොඳට ෆුඩ් අරේන්ජ් කරලා දුන්නා. හේලි. හායි කිය. හායි කිය. ඉල්ලන જાති ඒවා දුන්නා. ඔව්. කොහොමත් 5 years below බබාලට දෙනවා. ඉතින් ඒක හොඳටම දුන්නා. ඊට පස්සේ අපේ ගේ උදව්වට ආපු විශාල් එයාටත් මේ නොමිලේම ඒ කියන්නේ අපේ දෙන්නගේ පැකේජ් එකට ඩ්‍රයිවර් රූම් එකක් අරේන්ජ් කරලා. ඒ කියන්නේ දැන් වෙන හොටෙල්ස් වල නොදකපු විශේෂත්වය තමයි ඒගොල්ලෝ ඒ ගැනත් හිතලා තියෙනවා. ෆාම් රිසෝට් එකේ න එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරන්න උනා අපිට. මේකේ එහෙම නැහැ. මේගොල්ලෝ ෆ්‍රී කෑමත් අපි කනේවම තමයි. කෑම අපිත් එක්කම එයාලා දෙනවා. හැබැයි එකමඩේෂන් එක විතර මෙතන මීටර් 50ක්. ඔව් ඒකත් මේ හොඳටම තිබ්බා. මේ රූම් එකක් කරන් දෙනවා. හැබැයි වෙනම charge වෙන්නේ නැහැ. ගොඩක් හොඳ දේවල්. ස්ටාෆ් එකෙකුත් ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් හෙල්ප්ෆුල්. ඔව් අපිට ඕන විදියට කිව්වහම arrange කරලා දුන්නා. එතකොට මේකේ හොඳ වගේම නරකක් තියෙනවානේ. ඉතින් සාමාන්‍ය දෙයක් අපි ඒවත් කියන්න. සමහර ඒවායි කියලා තිබ්බා මේ අපි කෑම හොඳයි කියනවා සමහර හොටෙල්ස් වලට ගිහලා ඊට පස්සේ ඒගොල්ලෝ ගියාම මෙහෙමයි කියලා. මෙහෙමයි දැන් අපි අද්දි සමහරලාට අපිට හොඳට දෙනවා. ඉතින් අපේ මේ එකෙන් ඒක හොඳයි නේද? නමුත් එක එක්කෙනාගේ choice එක වෙනස් එහෙමයි. එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේකේ එවරේජ් දේවල් තමයි ෆුඩ්ස් වල රස එවරේජ් නේද? එතකොට ඒක පොඩ්ඩක් යාලා හිතයි ඉස්සරහට සමහරකට අපේ මේ එක වෙන්නේ නැති අනිත් අයට හොඳ වෙන්න පුළුවන්. මේ හොඳම නෑ නෙමෙයි අපි කියන්නේ. එහෙම එකක් නෑ. හොඳයි. හොඳමයි කියන්න බෑනේ. ගත්තොත් ඔය අවුට්ඩෝර් මේ බ්‍රෙක්ෆාස්ට් එකක් හරි ලන්ච් එකක් හරි ඩිනර් එකක් හරි මේව කරනවා කලින් රික්වෙස්ට් කරන්න ඕනේ. මොකද මේගොල්ලෝ බුෆේ එක දාන්න නිසා ඇතුළෙම තමයි ඔක්කොම අයට එකට තමයි ඒගොල්ලෝ රෙඩි කරන්නේ. ඔව් ඒක පොඩ්ඩක් ඔයාලා බුකින් එක දාන වෙලාවට කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේක මේ හොටෙල් එකට පොදු දෙයක් නෙමෙයි. මේ හොටෙල් එකේ වැරද්දකුත් නෙමෙයි. නමුත් කියන්න ඕන දෙයක් අපි දැක්ක නිසා අපි වොෂ්රූම් යද්දී එහෙම නැත්නම් රූම් එකට එන්ටර් වෙද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් රූම් පරීක්ෂාවක් කරන්න. මොන හොටෙල් එකක මොන ලෙවල් එකකට ගියත් පරීක්ෂාවක් කරන්න. මොකද අයිතිකාරයෝ ඕනස්ලා කම්පැනි එක හොඳ උනාට එතන වැඩ කරන මිනිස්සු අපි දන්නේ මොන විදියයි ඉන්නේද කියලා. ඉතින් මේ හොටෙල් එකේ අපිට හැම දෙයක් හම්බුන්නේ නැහැ. නමුත් අපි සැකයක් තියෙන දෙයක් දැන් අපි ඔයගලන්ට පෙන්නන්නම් මෙහෙමම. එතකොට මේ අපි මේ පෙන්නපු පැත්තේ තමයි මේ ඒගොල්ලන්ගේ මේ වැඩ කරන හොටෙලේ සේවකයෝ පිරිමි අය වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ රූම්ස් තියෙන්නේ නේ. මන්දිර කිචන් එකක් තියෙනවා. කිචන් එකත් ඒ පැත්තේ තියෙනවා. එතකොට ඒගොල්ලෝ නිතර යනවා. එතකොට අපේ වොෂ්රූම් එකට ගියොත් වොෂ්රූම් එකේ වින්ඩෝස් හදලා තියෙන්නේ මෙන්න මේ විදියට. එතකොට එළියෙන් බලන කෙනෙක්ට මේ හරිය මෙන්න මේ හරියට වගේ වෙනකම් පේනවා. ඒක එතකොට ඒගොල්ලෝ වැරදිලා හෝ හිතාමතාම නෙමෙයි කරන්නේ නැත්තේ වැරදිලා වෙන්නේ නැති මේක හරිනම් තියෙනවනේ උඩ බැලුවා. එතකොට ඒ එළියෙන් ඉඳන් බැලුන කෙනෙක්ට පේන්නේ උඩ. එතකොට උඩ කවුරුත් නැති නිසා උඩ පේන්නේ නැහැනේ. එතකොට මෙතන මේ ඩිසයින් එකේ වරදක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අපි මේ සජෙෂන් එකක් කියන්නේ මෙතන වැඩ කරන අය කියන එහෙම අපිට නෝට්ටුන්නේ නැහැ එහෙම කිසි දෙයක්. අපි මේ කියන්නේ ඕන හොටෙල් එකකට ගියොත් ඒක මුලින්ම පරීක්ෂා කරන්න ඕනේ. කැමරා, CCTV කැමරා, මේ හිල් මේවා සාමාන්‍යයෙන් ඉතින් පිළිගත් ඒවා එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් වඩා පරීක්ෂා කරන එක වඩා හොඳයි නේද? යමුනේ. යමුනේ. බයි. ඉන්නකෝ අපි යනවා ලක්ෂපාන දියලේ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි යන අපේ ලක්ෂපාන. දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. අපේ කුක්කු බෙන්ච් එකේ කුඩස් එක එල්ලලා දැන් ගලනවා. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ පාරක් දැන් මේ වගේ අඩි පාරක් තියෙන්නේ. සපරිස්සමින් යන්න ඕනේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ මට හිතුණා දියැල්ල ගැන පොඩි විස්තරයක් ඔයගොල්ලන්ට කියන්න ඕන කියලා. ඉතින් මේ දියැල්ල ගත්තොත් ෆ්‍රෙන්ඩ්ස් ලංකාවේ තියෙන දියැලි අතුරින් 8 වෙනියට උසම දියැල්ල. ඉතින් ඒ විතරක් නෙවෙයි. මේ දියැල්ලේ උස මීටර් 126ක් වගේ වෙනවා. දියැල්ලෙන් ගලාගෙන යන දිය දහරාවක් ලක්ෂපාන පොණ්ඩ් එකට එකතු වෙලා බෝටන් සමනල වගේ
විදුලි බලාගාරවලට ගිහිලා අවසානයේදී මුළු රටම ඒකාලෝකමත් කරන්න විදුලි බලය නිෂ්පාදනය කරන්න දායක වෙනවා. ඉතින් අපි හිතුවා මෙතන හොඳයි අපේ ලන්ච් එක ගන්න කියලා. අපි ලන්ච් එක අරන් ආවේ අපි ඉඳපු හොටෙල් එකේ. ලන්ච් එක පැක් කරලා දුන්නා. එහෙනම් ප්ලීස් අපි අපේ ලන්ච් එක ගන්නවා. දියලා දිහා බලාගෙන. අපි දාලා ආවේ පල්ලෙහා ඉඳන් ලෝකයේ කර කර ඉද්දි එකපාරට වැස්සක් ආව ටක් ගාලා උඩට ආවා. ඔක්කොල්ලා තෙමිලා ඉන්නේ. සීතලයි. බෑනන් වැස්සේ තරම කොමාරි ආවා. හැබැයි තෙමිලා තමයි ආවේ. නේ. හොඳටම තෙමිලා ඉන්නේ. අම්මෝ. මාර සීතල. දැන් උඩල්ල ඇවිල්ලා ඇති ඇඟට. ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ ලක්ෂපානට ගිහිල්ලා එන ගමන් හොඳටම වැස්සට අහු වුණා. උඩැල්ලොත් සෑහෙන එල්ලුණානේ. අපි පල්ලෙහාට යන්න හිටියේ ඒක කරන්න බැරි වුණානේ. ඔව් දියැලට යන්න බැරි වුණා. හැබැයි ඉක්මනට වැස්සේ ළමයි දෙන්නවත් අරගෙන දුවගෙන ආවා උඩට. ඊට පස්සේ වෙලාව ගියා. ඊට පස්සේ අපි තීරණය කරා පහළට වෙන දවසක යනවානේ. වෙන දවසක යනවා මොනා කරන්න. වැස්සත් එක්ක අමාරුයි. අපි දෙන්න හිටියේ නෑ යන්න පුළුවන් බබාලා. ඔව් බබාලා දෙන්නගේ සේෆ්ටි එක බලන්න ඕනේ. ඉතින් මෙතන අපි පොඩ්ඩක් නැවතුණා අර කලින් අපි එදා රොටි කාපු තැන. දන්සලනේ. දන්සල තිබ්බ තැන තේ එකක් බොන්න නැවතුණා. ඉතින් අපි හිතුවා බ්ලොග් එකේ එන්ඩ් එකටත් මෙතන හොඳයි කියලා. ලක්ෂපාන දියැල්ල තේනවා. ඊට පස්සෙන් පේනවා මුළු රටම ආලෝකවත් කරන්න අලේ සපේන දියැල්ල. මේ ජලයෙන් තමයි මුළු රටම ආලෝකවත් වෙන්නේ. අපි එහෙනම් මේ වගේ තවත් ලස්සන vlog එකකින් ඔයාලව හම්බෙන්න ඉක්මනට වෙන්න. එතකන් අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න. Instagram එක follow කරන්න. Facebook page එක like එකක් දාන්න. TikTok එකත් follow කරන්න. ඉතින් අනිවාර්යෙන් අධ්‍යාපනික කරු මුසුණු ඔව්. ලස්සන තැන්වල reviews, hiking, adventure vlogs අරගෙන හම්බෙන්නේ. මන්ටම ඕනම හම්බෙන්න එන්න. Bye. ගිහින් එන්නම්. Bye.